ඒ අන්න සැයියත් වෙනවා බං මේ පැත්ත. අම්මට සුද්දා වන්ටු මොකද එන්නේ බෑ ඉතින්. මුකුත් නෑ බං. පට්ට හැවියක ඉන්නේ. ඉස්කෝලේ නිවාඩු දුන්නනේ බෑ. මේ පාර නිවාඩුවට මොකද්ද බං කරන්න හිතන් ඉන්නේ? ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එක දාලා අවුරුදු 20ක්වත් තියමුද බං? අඩෝ මාත් උඹලා දෙන්නගේ ඔක තමයි බං අහන්න ආවේ. අපි එහෙනම් ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා මචං මේ ලයින් කරමු අවුරුදු 20ක්. බැරි වෙන්නේ නැහැ බං. අනේ මට නම් බෑ බං. මතකනේ ගිය පාර එද්ද කුටි ගෑවා ඉතින් පස්ස රත් වෙන්න කුටි ගෑවා යසයි ඉතින් උඹට පොඩි උන්ගේ තරඟ වලට පැනලා පොඩි උන්ගෙන් කුටි කාලා මේ පාර බැරිලු. අර වරෙන් ආයේ මේ පාර එහෙම වෙන්නේ නැහනේ. යගී ඔතන කොටේ වාඩියන් බං හිටන් ඉන්නේ. හරි බං මේ අපි එහෙනම් කොහොමද දැන් මේක පටන් ගන්න කියහන්කෝ. අදහසක් තියනවද මොකක් හරි? අඩෝ හෙට නෙමෙයි අනිත් නේද බං අවුරුදු. අඩෝ හෙට විතරයි බං තියෙන්නේ. දවසෙන් කොහොමද බං අපි මේක කරන්නේ? තාම බං තියෙන පොට්ටයක්වත් නැහැනේ. කොතනද බං ඕක තියන්නේ දැන්? අප්පෝ බං ඕක මොකද්ද බං? අපේ මාමා අලුතින් ගයක් හදන්න ඩෝසර් කරලා තියෙන්නේ වත්ත මාමගේ. එතන සුපිරියට ඉඩ තියෙන ඈ. එතන කරන්න පුළුවන් ආයේ. එතන මරු. අඩෝ වාසී බං සුද්දා. දැන් තියෙන දැන හරි. එතකොට මචං දැන් අපිට සල්ලි එකතු ගන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි මචං හෙට උදේම පටන් ගමු නේද බං? දැන් හවස් වෙලානේ. දැන් කොහොමත් ඕක කරන්න බෑ. හෙට අපි මේ සල්ලි එකතු කරන වැඩේ කරමුකෝ. අනිද්දා උදේ තෑගි ටික ගත්තා. අවුරුදු 10ට පටන් ගත්තා. 10ට තමයි පටන් ගන්න ඕනේ බා. 10ට වගේ පටන් ගමු. මේ පාර නම් පොඩි උන්ගේ තරඟ සේරම දිනනවා. ඉදහංගු මේ පාරත් යනවා. ගැහුවොත් දෙන්නේ උඩින් යන්න පොඩි පැටවු ටිකට. ඇයි මේ පාරත් එක්කෙනෙක් කනවා ඉතින් ආයි පොඩි උන්ගෙන් බලහංගු අවුරුදු 30 දවසේ ආයි ඉතින් බඩ ගන්න කුටි ගන්න ඈ එක්කෙනෙක්. අනේ ඵලයන් බං යන්න. එද්ද හරි බං දැන් ඔක නවත්තාංගු බං උඹලා දෙන්න. දැන් මේ වැඩේ කරන ගැන කතා කරමු. මේ දැන් හෙට කොහෙටද බං අපි එන්න ඕනි? කොතින්ද පටන් ගන්නෙ? අර සුමනේ මාමලා ගෙවල් ගාව තියෙන්නේ බං නාගහක් වටේට අර බං අර හදලා තියෙන නිකන් තාප්පයක් වගේ නාගහ වටේට බං තියෙන්නේ. ඔබ දන්නවනේ ගහ. සුද්දම දන්නවනේ මුවත් එක්කම වරෙන් වෙදෙන්ට. ඒ හරියෙන් පටන් ගමු සුමනේ මාමලා ගල් පැත්තෙන් ඉස්සල්ලාම. මම දන්නවා බං. අර නාගහනේ බං සුමනේ මාමලා ගෙට මෙහන් තියෙන. මම බන්ටුවත් එක්ක එන්නම් වෙදෙන්ට උදේට. උඹ එතන තමයි. මේ උඹලා දෙන්න වරෙන් යෑ එහෙනම් හෙට අනිවාර්යෙන් උදේට. උදේ 8 වෙද්දි වගේ ඇවිල්ලා ඉඳන් වෙතෙන්ට මේ මමත් එන්නම්. මම යනවා බං අපේ අම්මා කඩ යන්න යද්දි මම ආවේ. දැන් ගෙදර ගිහපුවම කුටි ගන්න වෙයිද දන්නේ නැහැ බං. මම යනවෝ. අම්මඩ සැගී good morning බං. good morning. උඹලා දෙන්න මොනවාද බං මෙච්චරලා කරන්නේ? කියනලාට එන්න බැරිද බං? බලහන් දැන් කී වෙලාද කියලා 9ට ළඟයි බං. එපා එනවා මම මේ බන්ටුවත් එක්ක. මං යකෝ 7:40ට විතර ගියා බං මුංගේ ගෙදරට. මූ බම් මේ ලැට්ටේට ගිහිල්ලා එන්නෙම නෑනේ බං. ඉන්නවා පොඩ්ඩක් ඉඳපන් ගියා එන්නෙම නෑ බං. හරි බං. දන්නේ නැද්ද පොඩ්ඩක්? නානායි කඩෙන් කොත්තුවක් අරන් ගියා බං ඊයේ. ඒක නිකන් සෙට් නෑ වගේ බං. හරි බං ඒක අවුලක් නෑ. දැන් යමන් එනම් පටන් ගමු නේ බං. සුමනවාලා ගල් පැත්තට යම ඉස්සල්ලාම. ඔව් බං. තාම පරක්කු වෙන්න හොඳ නෑ යම. මේ සුමනේ මාමා ගෙදර ඉන්නවද දන්නේ නෑ නේ බං. ඉඳන් මං කතා කරලා බලන්න. සුමනේ මාමෝ ගෙදර ඉන්නවද ඔයා? ගෙදර ඉන්නවනම් එළියට පොඩ්ඩක් එන්නකෝ. මොකද බොල බෙරිහන් දෙන්නේ? මාමා සුද්දා. මේ සුද්දා කොල්ලගේ යාළුවෝ දෙන්නයිනේ. මොකෝ එකපාර මේ පැත්තේ? සුමනේ මාම මෙහෙමයි. අපි අනිද්දා අවුරුදු 30ක් ප්ලාස්ටික් කරලා තියෙනවා. ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා තමයි ඒක තියන්නේ. මේ උදෙන්ම ඉස්සෙල්ලාම ආයේ සුමනේ මාමලා ගෙදරට තමයි. අප්පඩ සිරිය එහෙමත් එකක්ද? ඉදපන් මං කීයක් කරි ගෙනලා දෙන්න. මේ සුමනේ මාමා කීයක් දෙයිද බං? සුමනේ මාමා හිතවන ඩයල් එක බං. වැඩිපුර දෙයි කීයක් හරි බලමුකෝ. අන්නෙනවා සුමනේ මාමා. බලලා බං උස්ස ගිහිල්ලානේ. මෙන්න මෙතන රුපියල් 10ක්ම තියෙනවා. තියාගනින්නකෝ. බලපන් මේ පොතක එහෙම ලියන්නේ නැද්ද බං ඔය සල්ලි දෙන උන්ගේ නම්? ලියාගනින්න බං ඔය පොතක එහෙම. පොතක් ගෙනාවේ නැද්ද බං? බං රුපියල් 10කින් බං සීනි බෝලයක්වත් කන්න පුළුවන්ද බං අද කාලේ? ඒකනේ බං. මොන රෙද්දක්ද බං මේ සල්ලි නැති උන් වගේ. මොකද්ද උඹලා කිව්වේ? නෑ මාමේ ඔයාගේ නම ලියන්න කියලා කිව්වේ පොතේ උඩින්ම. අපි යන්නම් මාමේ thank you. පරිස්සමෙන් වැඩේ කරගනින්න හාද? ඔය සල්ලි අතන මෙතන වියදම් කරගන්න නැතුව. හරි මාමේ අපි යනවා. වරෙන් බයි යන්න. බං කරන්න ඉක්මනට වරෙන්කෝ. සුද්දා උඹලගේ සුමනේ මාමා නම් වාසී ඈ. රුපියල් 10 දුන්නේ රුපියල් 1000කින් බං. අය ඇස්සේ නමත් ලියා ගන්න ලුඩින්ම.
ඒකනේ බං මාත් බැලුවේ. මමත් හිටියේ දෙයි කියලා බං. මෙහෙම මේක කරන්න බෑ බං. ඉඳපන් මං කරන්න හොඳ වැඩක්. මේ මං කරන දේ බලාගන්නේ. මං යන්නම් මේක දෙට කතා කරන්න. උඹලා වරේ මගේ පස්සේ. මෙන්න මේ පොත ගනින් බං බණ්ඩු. හරි දැන් රෙවිලා වගේ ඉන්න එපා යමන්කෝ. ඔන්න බලාගනින් සල්ලි ගන්න විදිය. බලමුකෝ අයියාගේ වැඩ. මල්කාන්ති නැන්දේ. ඔයා ගෙදර ඉන්නවද? ඉන්නවා බං ඔය සද්දයක් ඇහෙන්නේ. මේ ළමයි තුන් දෙනානේ. ඇයි පුතේ? මෙහෙමයි නැන්දේ. අපි අනිද්දා අවුරුදු 30ක් තියන්න තමයි හිතන් ඉන්නේ. ඒකට ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි කුද කරලා තමයි තියන්නේ. අපි අද තමයි සල්ලි කුද ගන්න පටන් ගත්තේ. ඉස්සලම සුමන පාවන මාමලා ගෙදරට තමයි ගියේ. දැන් මේ නැන්දලා ගෙදරට ආවේ දෙවනියාට. සුමන පාල මාම කීයක් දුන්නද ඔයාලට? සුමන පාල මාම නැන්දේ අපිට රුපියල් 2000ක් දුන්නා. 2000ක් දුන්නද? ඔව් නැන්දේ 2000ක් දුන්නා. ඉන්න පුතේ මා සල්ලි අරන් එන්න. මේ ඇයි බං ඔබ බොරු කිව්වේ? තව ටිකකින් උඹට තේරෙයි පොඩ්ඩක් ඉඳහන්කෝ. බලමුකෝ. යන්නෙනවා. නේ පුතේ. මෙතන රුපියල් 3000ක්ම තියෙනවා. thank you නැන්දේ. සුමන පාලය 2000ක් දුන්නා නම් මං කොහමද පුතේ අඩුවෙන් දෙන්නේ? පුතේ මගේ නමත් ඔය පොතේ උඩින්ම ලියා ගන්න ආද? හරි නැන්දේ මං උඩින්ම ලියා ගන්නම්. නැන්දාගේ නම මල්කාන්ති නේද? ඔව් පුතේ මල්කාන්ති තමයි නම. එහෙනම් නැන්දේ අපි මේ ගිහිල්ලා එන්න ආද? අනිත් දෙන්න ආද අවුරුදු 30 බලන්න. හරි පුතේ මම එන්නම්. ඇයි බං උඹලා දෙන්න බං ඔහොම ඉන්නේ? බං ශැගී උඹ මාරඩායල්ල යන්නේ ඕයි. බලහන්කො බන්ටු. ඒකනේ බං මාත් බැලුවේ. මූණම් පට්ට කපටි ඩයල්ලයක් බං. ඒක තමයි බ්‍රෝ IQ එක කියන්නේ. මේ අපි මේ ගෙදරනුත් ඉක්මනට ආලා යමන් බං පරක්කු වෙනවන්නේ නැත්තම්. ඔව් බං ඉක්මනට ආපල්ලා. ගෙදර කවුද? ගෙදර කවුරුත් නැද්ද? සුද්දා. කියවා මොකෝ සීන් එක? බඩරි දෙනවා බං අර කොත්තු අවුල් බං. ඒකයි බං උදෙත් පරක්කුනේ. යසයි උඹට පෙරේතකමට හුඟක් කෑවට. අනේ විහිළු නෙමෙයි බං. බඩරි දෙනවා. දැන් මොකක්ද ඉතින් මට කරන්න කියන්නේ? අර නැන්දාවට පස්සේ අහපංග බං වොෂ්රූම් එක කොතනද තියෙන්නේ කියලා. උඹට මොකක් තාජ්ජලාද බං? උඹලාට ආතල් බං මගේ අමාරුව. රෙද්ද. මේ දරුවෝ ටිකනේ. නැන්දේ ලැට් එක තියෙන්නේ කොතනද? පුතේ අර එහා පැත්තේ ගිට පිටිපස්සේ පොඩ්ඩක් බලන්නොත් ගිහිල්ලා. ඉක්මනට වරෙන් ගිහිල්ලා ආද? හරි බං මම ඉක්මනට එන්න. පුතාලා වුමනාව කිව්වෙත් නෑනේ. නැන්දේ අපි මේ අනිද්දා අවුරුදු 30ක් තියෙනවා. ඒ ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා තමයි තියන්නේ. අපි ඒකට මේ සල්ලි එකතු ගන්න නැන්දේ ආවේ. මේ පාරත් අවුරුදු 30ක් තියෙනවද? ඔව් නැන්දේ මේ පාරත් තියන්නේ කියලා බැලුවේ. අවුරුද්දකට මේක පාරයි නැන්දේ තියන්නේ ඉතින්. පුතේ ඒක නෙමෙයි අර මල්කාන්ති නැන්ද කීයක් දුන්නද ඔයාලට? මල්කාන්ති නැන්ද 3000ක් දුන්නා. ඒ කියන්නේ 3000ක් දුන්නද? එන්න පුතේ මා සල්ලි අරන් එන්න. මේ කෝබම් බන්ටුවා උට බොකට්ට අජ්ජලා බං. ඌ අර ඊයරයි කොත්තු වේසී ඉන්නේ තාම ඉන්නේ බං. බඩරි දෙනවලු. මෙන්න පුතේ මගෙන් 4000ක්ම. හරි නැන්දේ thank you. පුතා මේ නැන්දයි නම ලියා ගනින් බං පොතේ උඩින්ම. මේක බන්ටු අරන් ගියා බං ලැට් එකට යද්දී. තාම ඩයල් එක ආවේ නෑනේ. හරි මං ආවා බං. උඹ ආවද? මේ නැන්දයි නම ලියා ගනින් බං පොතේ උඩින්ම. මොකද්ද නැන්දේ නම? කුසුම පුතේ. කේම් කුසුමා කරුණාවති. හරි නැන්දේ උඩින්ම ලියාගත්තා. නැන්දේ අපි එහෙනම් යනවා. මේ එන්නේ නැහා දනිත් අනිවාර්යෙන්. හරි පුතේ. පරිස්සමෙන් මං අනිද්දා එන්නම්කෝ. අටෝ වැඩේ කරගත්ත නේ බං පට්ට මාන්සී බං එවිදලා ඉවදලා. ඔව් බං මටත් මාන්සී. මේ මොකද කියන්නේ බං මෙතන ඉඳලා අපි සල්ලි ටික ගණන් කරමුද? හරි මෙතන ඉඳන් ගණන් කරමු බං. මේ කීයක් විතර සෙට් වෙයිද බං එකෙට? බලමු ගණන් කරලා. හරි වාඩි වෙන්කෝ අපි ගණන් කරමු. මේ සුද්දා කීයක් විතර තියෙනවද බං? ඉඳන් පොඩ්ඩක් 40000යි 20000යි 80000ක් තියෙනවා බං. අඩෝ අපි හවස් වෙද්දි කොහොම හරි වැඩේ කරගත්තා නේ බං. මරු මේ දැන් කොහොමද බං? කොහොමද බෙදාගන්නේ මේ කීයක් තියාගන්නවද? මේ ශැගී බන්ටු වැඩේට 20000ක් විතර තිබ්බනම් ඇති නේ බං. සාමාන්‍යයෙන් බං ලොකු අයට තියෙන්නේ බං මේ කොට්ට පොර ගහන්නයි සංගීත පුරු තරංගේ විතරයිනේ. පොඩි ළමයින්ටනේ පොඩි තෑගිරියක් ගන්න තියෙන්නේ බං. 20000ක් විතර තිබ්බම ඇති බං. ඔව් නේ බං 20000ක් තිබ්බම ඇති.
එහෙනම් ඉතිරි 60000 වේදාගමුද බං? අඩෝ වාසියා. අඩෝ හැමදාම කරන්න තිබ්බනම් බං. බලපංගෝ බං වාසීනේ බං. මේ සැගි බන්ටු. එතකොට එකෙට 20000ක් විතර සෙට් වෙනවා බං. 20000ක් සෙට් වෙනවා. අඩෝ වාසී බං. අඩෝ. තවසෙන් 20000 බං. අද යමන් ඈ වීසාට්ටේට වීසා එහෙම කාලේ යමන්. ඕ බං මටත් බඩගිනි. කාලේ යමන් මොනා හරි. මේ එහෙනම් යමන්නේ බං. වීසාට්ටේට ගිහලා මොනා හරි කාලා මේ. ඒ කියන්නේ බං අර පතන පාළු ගයක් තියෙන්නේ බං අර පොල් ගස්වත් අයිනේ. එතනට ගන් යමු. එතන ඉඳන් කමු බං ආතල් එකේ. ඔය ඕකාස්සේ රින්ග එකගෙන කන්න බෑ දැන් දාඩේ දාලා තියෙන්නේ බං. මේ සැගියෝ. ඕ කියා. බන්ටුට කොත්තුවක් කරන් දෙමුද බං? මූ කොත්තු කන්න පට්ටාසයි අද දවසේ පට්ට ආතල් එකේ හිටියේ මූ. අනේ මේ ඵලයන් යන්න. බලපං වර නැන්ද ඉස්සරහ චොර කරා බං මේක. මේ හරි දැන් ඒ වැඩක් නෑ බං. යමන් පරක් වෙන්න කලින් පීසට් එක ගාවට. ඔව් බං මේ සුද්දාට පිස්සු බං. යමන් බයික්මන්ට. උඹලා සල්ලි ටික සේරම ගත්තනේ බං. ඔව් ගත්තා බං ගත්තා. මේ එතන ගොඩක් පීස වර්ග තියෙනවනේ. පීස 3-4ක්ම ගමු ඈ. තියෙනවා ගොඩක් පීස වර්ග තියෙනවා. එතකොට කන්න පුළුවන් නම් ගමන්නේ ඔච්චර නෑ. යම ඉක්මන වරෙන් පරක් වෙනවා. මෝ කියනේම අහන් ඉන්න බෑ බං. මේ බන්ටු රසයි තමයි බං. මරුනේ බං මේක. ඒක තමයි කිව්වේ කොහොමනේ රස කලින් කාලා නෑ නේ බං. නෑ බං මාත් මේ පළවෙනි පාරට ගන්නෙ. බන්ටු කොහොමනේ හෙට ගුටි කද්දි පොඩි උන්ගෙන් ආතල් එක පීස කනවා වගේ නෙමෙයි. අනේ මේ බං ඵලයන් යන්න. රෙද්ද හැම වෙලාවෙම ඕකම කියවනවා. මේ ඕක නෙමෙයි බං සීන් එක දැන් මේ හෙට මචං උදෙන්ම පටන් ගන්න ඕනි. බන්ටු උඹ මේ ඊයේ දාන්නකෝ බැනර් ටිකයි අර FB WhatsApp ඒ පෝස්ට් ටික ෂෙයා කරා නේ බං. බැනර් ටික ගැව්වනේ කියලා මල්ල වගේ කික්තු කරන් ගිහලා ගහනකෝ එතන. හරි බං ඒ ටික කරලා තියෙන ගෑම්මට ජිතට කරා අපි වාසිත මල්ලි එහෙම එක්කන් ගිහලා කරේ. මේ සැගි උඹලා ගෙදර තිබ්බනේ බං අර ලොකු JBL එක්කුයි මයික් එක්කුයි. තව ස්පීකර් එක්කුත් තිබ්බනේ. ඒ දෙක මේ ලයින් කරවන් අනිවාර්යෙන් උදේට JBL එක චාර්ජරයට ගහංගු. ෆුල් චාර්ජ් කරන් රෑ ගහවන් චාර්ජර් උදේ චාර්ජ් එක. ඔව් බං ඒව තිබ්බා මේ ඒරිය තියෙනවා බං කේස් එකක් නැහැ හෙට උදේට මං ගේන්නම්කෝ. මේ අර ළමා සමාජයේ සෙට් එකකට කියහන්කෝ. තොර උන්ගෙනු සපෝට් එකක් ගන්න පුළුවන් බං. ඔව් හැබැයි බං සුද්දා උන්ට කියහන්කෝ. උඹර ගෲප් එකේ ඉන්නවනේ උඹ ළමා සමාජයේ. මැසේජ් එකක් දාලා කියහන්කෝ මේ උදේම එන්න කියලා පුළුවන් නම් සපෝට් එකක් දෙන්න. මේ කේස් එකක් යන්නේ නැති වෙයි නේ බං. අඩෝ 80000ක් එකතු වෙලා බං අපි 60000ක්ම අපි තියාගත්තනේ බං. ඒසයක් ගියොත් ඉතින් උඹ පොලිසියට අහු කරලා අපි දෙන්න බේරෙනවා. යකෝ මං විතරක් වැරද්ද කරා වගේනේ බං මූ කතා කරන්නේ. මේ මට ඇති බං කෑව කාලා තියෙන්නේ ආයි බඩ ෆුල් වෙන්න කෑව ඈ. මං නම් මේඩියත් කාලා තමයි යන්නේ බං. මට ආයි දන්නවනේ කන්න පුළුවන් ඉතින් කද්දි නම් ආයි බඩ බුරිය උල් වෙන්න කන්න පුළුවන් ඈ. ඔහොම කාලා ඉතින් කොහොම නේමට හිටත් බොකට්ට ආජ්ජනුත් අවුරුදු දවසේ අවුරුදු 3 ඇතුළේ ඉද්දි බඩේ අමාරුවක් හැදිලා ආතල්නේ. බං අර නානගේ කොත්තු බං ඒ වනම් සෙට් නෑ. සිරාවට හදන ඉර දැකපුවම කන්න හිතෙන්නේ නෑ බං. ආයි කිසිම පිරිසිදුකමක් නෑ. සෙට් නෑ බං ඒවනම්. මේ හරි දැන් කන ගැන කතා කර ඇති බං මේ හෙට වැඩේ කරමු සුප්‍රියට. මේ නැත්තම් මේ සල්ලි එකතු කරලා නැත්තම් බැනුම් අහන්න ගමේ මිනිස්සුන්ගෙන් බං. හෙට වැඩේ කරමු මේ මොකද්ද අර අක්කලාගයක් ඉන්නවනේ බං මේ ළමා සමාජයේ ලොකු. ඒ අක්කලාට ගියාන් අර තෑගි පැක් කරන වැඩේට පොඩි සපෝට් එකක් ගන්න කතා කරපන් ඈ උදෙන්ම. එන්න ගියා අනිවාර්යෙන්. හරි බං මම මැසේජ් එකක් දාලා කියන්නම් එන්න කියලා. ඒ අර ළමා සමාජයේ බං ලේකම්මක් නිකන් අර ලොකුකම් වැඩි බං පඩේ වැඩි සෙට් වෙන්නේ නෑ. ඕනේ වහෙම සීන් එකක් තියෙනවා. හරියට කතා කරන්නෙත් නෑ මම මූණ බැලුවත් hina වෙන්නේ. ගියේම නෑ බං. ඔක ඉතින් කොහොමද මම ගෑනුත් එක්කනේ ඉන්නේ. ගෑනුත් එක්ක මිදවන් ගිහිල්ලා හෙටත් සපෝට් එකක් දෙන්න නැතුව. හරි දැන් උඹලා දැන් ඕක නවත්තහන්කෝ මේ මටත් ඇති බං කෑවා. හෙට උදේම වරෙන් මේ ළමා සමාජයේ අක්කලාට ගියා. අක්කලාට මල්ලාට සේරට මෙන්න ගියාන් උදේට සපෝට් කරන්න මේ උඹ දාන සුද්ද මැසේජ් එකක් කරනවා අනිවාර්යෙන් ගෲප් එකට. අම්බෝ දැන් නම් ඇති බං මටත් කෑවා. හරි බං මම දාන්නම් මේ ඒ සල්ලි ටික කවුද බං අරන් යන්නේ? හෙට උදේම යන්න නෝනේ බං ටවුන් එකට. හරි ඒකට බං මේ උදේන් වරෙන්ගො ඉස්සල්ලා 6ට විතර වරෙන් ප්ලේස් වෙනවා වරෙන්ගො. හරි එහෙනම් මේ යමන් නේවා මටත් ගෙදර යන්න ඕනේ දැන්.
ඒ ඔව් බං අපේ අම්මා හොයන නැති මාව. ඒ යමන්නේ බං. මේ ඉතුරු වෙච්ච පීසට මම මේ මල්ලට දාන් ගෙදර යනවා බං. හා ගෙදර රන් ගිහලා කන්නකෝ යා. මේ යම. පරක් වෙනව බං නැත්තම්. උඹ ගිහලා අරන් වරෙන්ගෝ. අපි දෙන්න එන්නම් එළියෙන්. එල මං අරන් එන්නම්කෝ සුපිරි ඒවා. උඹලා ඉඳහන් එළියෙන්. ඒ මේ දැන් හෙට උදේම මචං වැඩ පටන් ගන්න එනවනේ බං. 10ට පටන් ගන්න නම් තෑගි ටික ගෙනල්ලා මචං ඒවා පැක් කරලා මේ ලිස්සන ගාරව මේවත් ලයින් ගන්න ඕනේ බං 10ට කලින්. පුවක් ගස් තියෙනවනේ බං උඹලා වත්තේ. ලයින් කරගමු ඈ. හරි පුවක් ගස් ඒවා තියෙනවා මචං. ලිස්සන ගහටයි මේ මොකද්ද බං අර ගාන්නේ කොට්ට පොර වලටයි දෙනවා බං ඒවා හරි. එහෙනම් අවුලක් නෑ බං. මේ අඩ උදේම එන වැඩ ටික පටන් ගමු ඈ. හරි බං. මේ කෝබන් අර තාම එන්නේ නෑනේ බං. බඩු ගත්ත යමන්. දැන් ගිහිලා ඉතින් කන්න තමයි තියෙන්නේ. මොනවාද බං ගත්තේ ඔච්චර ලොකු බෑග් එක? ඒව බලා ගන්න පුළුවන් යමන්ගෝ ෂණික අර ගෙදරට බං. කටට කෙලවුණනවා යමන්ගෝ බං බඩගිනි. හරි යමන්ගෝ. වරේ ෂණික යමන්.